සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ වගේ අලංකාරවත් බිග් බොක්ස් එකක් හදාගන්නේ කොහොමද කියලා. අපිට මේ උපකරණ සියලු දේම ඕනි. ටේප් එකක්, ගම් එකක්, ග්ලූ ගන් එකක්, අඩි රූලක්, පන්සලක්, මකණයක් ඒ සියලු දේම ඕනි. ඊට පස්සේ අපි මේ පන්සලයි අඩි රූලයි භාවිතා කරලා අපේ විසිල් බෝඩ් එකේ හදගන්න ඕනි සෙන්ටිමීටර් 60 කොටුවක්. අපේ සැකිල්ලේද සෙන්ටිමීටර් 60 කොටුවක් කපා ගන්නවා. ඊට පස්සේ අපි ඒක වෙන් කරගන්න ඕනි සෙන්ටිමීටර් 10 කොටු 9කට. ඒ කියන්නේ 10 කොටු 9කට අපි වෙන් කරගන්න ඕනි. ඊට පස්සේ වෙන් කරගත්ත 60 සෙන්ටිමීටර් කොටුව අපි කපා ගන්න ඕනි. මේ වගේ කපා ගන්න ඕනි අපි ඒක. ඊට පස්සේ මෙන්න මේ වීඩියෝ එකේ තියෙනා වගේ අපි කපා ගන්නවා. ඒ කියන්නේ හරියටම දෙපැත්තෙන් අන්න ඒ වගේ එක පැත්තක් එහෙම කපා ගන්නවා. පේපර් කටර් එක රූලයි පාවිච්චි කරලා කපා ගන්න අන්න ඒ වගේ කපා ගන්නවා. ඊට පස්සේ අපි අඩි රූල තියලා ඔය අපේ පැන්සල් ඉරි වලින් ගාන්ට නමන්න ඕන. මොකද අඩි රූල තිබුවාම හොඳට නැමිලි සෙට් වෙනවා. අපිට මේක කතුරකින් ඉරක් ඇඳලා පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අපිට නමා ගන්නවා. පේනව නේද ඔයාලට? ඒකට අපේ පෙට්ටියේ මේ කියන්නේ බොක්ස් එක හදා ගන්න පුළුවන්. හරිම ලේසියි. අන්න ඒ වගේ නම් මේ විදියට බලන් සෙන්ටිමීටර් 10ක් තියෙනවා. අන්න ඒ වගේ නමා ගන්න. ඊළඟට අපි පියන හදාගන්න 16.5 මේ කොටුවක් හදාගන්න ඕනේ. මොකද අපිට පියන හදාගන්න මෙන්න මේ වගේ 3 සෙන්ටිමීටර් පියන තියලා 10.5ක් ගන්න ඕනේ පියනට. මොකද පියන ලොකු වෙන්න ඕනේ පෙට්ටියට වඩා. බලන්න. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි කොටුව ගන්නට කපා ගන්නවා. ගාන්ට කපාගෙන වලට පේනව නේද මේ දැන් පියනත් අපි අරගෙන නමා ගන්නවා. නමා ගන්න අර 3 සෙන්ටිමීටර් තියෙන අපි ඇඳපු එක ඒක හරියටම 1.5 වගේ නමා ගන්නවා. හරි මැදින් නමලා අඩුල තියලා නමා ගන්න. අර පේනවා නේද 10.5 එකක් නමා ගන්නවා. ඊට මැදින් මෙන්න මේ වගේ නමා ගන්නවා. මම කියනකොට වඩා තේරෙනවා පේනවා. දැන් අදරුලා පේපර් කටර් එකයි පාවිච්චි කරලා පියනේ මෙන්න මේ වගේ විදිහට කපා ගන්නවා. අනිවාර්යෙන් පේපර් කටර් එක පාවිච්චි කරන්න. ඊට පස්සේ ආයෙත් පේනවා නේද මේ තියෙනවා අපි කියන්නේ කපා ගන්න ඕනේ ඉස්සෙල්ලා නමන්න ඕනේ. ඒ වැදගත්කම. ඉතින් අපි බොක්ස් එක හදාන්න ගත්තේ මේ තියෙන අපි පියන හදාන්න ගත්තේ. ඔයාලා පේනවා නේද? ඊට පස්සේ අපේ බොක්ස් එක අලංකාර කරගන්න ඔයගේ රැපින් පේපර් එකක් ගන්නවා. ඔයාලට ඕන කැමති පාටක් ගන්න පුළුවන්. මම ගන්න ওই පාට තමයි. ওই පාටෙන් අපි ඊට පස්සේ මේ අපේ බොක්ස් එකේ අලව ගන්නවා. අපි අලවන් බොක්ස් එක හදාගන්න ඉස්සෙල්ලා අලවන්නේ අපිට ගන්න වැඩි කරන්න පුළුවන්. ඒ බොක්ස් එක ඇලුවට පස්සේ අලවන් පොඩක් අමාරුයි. අපි ඕකට පාවිච්චි කරන්නේ බයින්ඩර් ගම් එක. බයින්ඩර් ගම් එක හොඳට අනිවාර්යෙන් මුලවල ඇලවෙන්න ඕනේ. මුලවල අලවලා වගේ හදාගන්න. හරි ඔන්න ඔය තියෙන්නේ අපි අලවගත්ත රැපින් පේපරේ. ඒක පේනවනේ. අන්න වගේ තියෙනවා. ඊට පස්සේ අපි පියනත් අලවගන්න ඕනේ. පියන අලවන්න පාවිච්චි කරන්නේ මම මේ රැපින් පේපරේම අනිත් පැත්ත. මොකද එකම පාට තියෙනවට වඩා පාට දෙකක් තියෙන එක මැචින් කියලා මට හිතුණා. ඒකෙන්ද මම ඒක පාවිච්චි කරන්නේ. හරි. අර වගේම බයින්ඩර් ගම් දාලා ඕකත් අලව ගන්නවා. මේ බයින්ඩර් ගම් එක දාලා අපි ඕක අලව ගන්නවා. ඉතින් අලව ගත්තට පස්සේ පෙනුම වලට පේනව නේද? දැන් ඕකේ අපේ වැඩි ටික කපා ගන්න ඕනේ. ඒක නම් කපා ගන්න අපි කතුර තමයි පාවිච්චි කරන්න ඕනේ.
කතුර පාවිච්චි කරලා ඔන්න වැඩි ටික කපා ගන්නවා. ඒක අපිට පියන හදාගන්න බෑ නැත්තා. ඊට පස්සේ ආට බොක්ස් එකෙත් තියෙනවා නේද අපි අර කපපු පාරවල් ටික ඒක ගන්නට කපා ගන්න ඕනේ. කතුර පාවිච්චි කරලා දැන් ඔයාලට පේනවා නේද? බොක්ස් එක ගන්නට හදාගන්න පුළුවන් අපිට. පියනක් තියෙනවා. අපිට නම අපි කපන්න ඉස්සෙල්ලා නම් ඕක හින්දා තමයි. දැන් අපේ බොක්ස් එක ගන්නටම තියෙනවා. දැන් අපි ඕක අලෝ ගන්න ඕනේ එකට. හරිද? ඒකට අපි අන්නේ වගේ තියලා අපි අලෝ ගන්න ඕනේ. අපිට ඕක පාවිච්චි කරන්න පුළුවන් බයින්ඩර් ගම් එක. බයින්ඩර් ගම් එක වෙන ගූ ගම් එක උනත් පාවිච්චි කරන්න පුළුවන් ලොකු ගණකම තියෙන බෝඩ් පාවිච්චි කරනවා නම් අපිට ගූ ගම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න පියන ඔන්න ආකාරයට තමයි නමා ගන්න. ඔයාලට පේනවනේ ඉස්සෙල්ලාම අර කපෝ පැත්ත තියෙන නමලා ඒක උඩින් තමයි තියෙන්නේ. ඔයාලට පේනව නේද ගන්නට ෆිනිෂින් එක. මේ වගේ තමයි තියෙනවා. ඔන්න ඒ ආකාරයෙන් ඊට පස්සේ අපි බයින්ඩර් ගම් එක පාවිච්චි කරලා අපේ ඇලවෙන්න ඕනේ තැන් ටික ගම් ගා ගන්න ඕනේ. ඔයාලට පේනව නේද? මේක පැත්තක් අපි අලෝලා ඉවරයි. අන්න ඒ වගේ පැති ටික ඔක්කොම අලෝ ගන්න ඕනේ අපි. හරිද? හොඳට තද කරලා තියාගන්න ඕනේ. ඒක අපිට තද කරලා නාඩියක් දෙකක් අල්ලගෙන ඉන්න ඕනේ. ඒතර හොඳට අල්ලගෙන ඔය තියෙන්නේ අපි අලෝ ගත්ත බොක්ස් එක. ඒක වෙනවනේ ලස්සනට ෆිනිෂින් එකක් තියෙනවා. ගැප්ස් පේන්නේ මොකොත් නෑ ගන්න ෆිනිෂින් එක තියෙනවා. අනිවාර්යෙන් මෙෂර්මන්ට් එක හරියටම ගන්න ඕනේ. දැන් බොක්ස් එක අලෝ පියන අලෝ ගන්න ඕක පොඩ්ඩක් අමාරුයි. ඒක ගන්නට ගම්බාලා පියන හදා ගන්න ඕනේ. ඔය තියෙන්නේ අපි අලෝ ගත්ත බොක්ස් එකයි පියනයි. හරිද? ඔයාලට පේනවා නේද අලංකාර? ඒක හරි ලස්සනට තියෙනවා ෆිනිෂින් එකයි හැමදේම තියෙනවා. අපිට ඔක පාවිච්චි කරන්න පුළුවන් බොක්ස් එකකට එක අයිටම් දාලා තියන්න පෙගයිනේ තියන්න කේකේවට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ගිෆ්ට් බොක්ස් එකක් තමයි. ඔයාලට පේනවා නේද? සාමාන්‍ය ප්‍රමාණයට තියෙනවා. අපිට ඕක පොඩියට හදා ගන්නත් පුළුවන් මෙෂර්මන්ට් වෙනස් කරලා. සාමාන්‍ය 7.5 මිලිමීටර් වලට උනත් හදා ගන්න පුළුවන්. ඒක පේනවා නේද? ඕක සාමාන්‍ය යූස් කරන්න පුළුවන්. ඔලෝසුවක් දෙන්න, බෙල්ට් එකක් වගේ බොයිෆ්‍රෙන්ඩ් එක ගර්ල්ෆ්‍රෙන්ඩ් එක දෙන්න. ඔයගේ පාවිච්චි කරන්න පුළුවන්. එනවා නේද? මම ඊළඟට ඔයිට වඩා අලංකාර බොක්ස් එකක් හදන්න කියලා දෙන්න. හරි බොහොම